හරි. අක්කව දුරට ගියා නම් හැබැයි. නෑ මට පේනවා. Music. Oh my God! Wow! Oh my God! समझ रहे हो आप? समझ रहे हो? NANI? Hi. Nonsense. කවුරු දැක්කොත් එහෙම? හිතන්න. හොඳයි. ඒ හස්බන්ඩ් එක එක්ක බලයිද? කවුද කිව්වේ මම ඇමරිකාවේ කියලා? මෙච්චර දරුණ තාම ගලන. කොච්චර වයසට? අනිගේ වීඩියෝ එක ගිහින්. ආ සීරියස් කන්නේ නැහැ. ඉතින් ඒක කරමු. මොනවද? හරිද? කොහොමද කියලා ටික ජීවිතේට ගන්නද? පුදුම මාවන්නේ තියෙන්නේ. මීට වැඩිය හොඳයි. Oh no! ඇන්ටි ඊයේ හවස සෑහෙන්න වත්තේ හුලං හැමුවනේ.
බලන්න මේ වටේ ගිය යට යන මැන්ටිකද කියලා. කාටවත් රෙද්ද උස්සන්න ගිහිල්ලා නැහැ. වැදගත් විදියට ඉන්නේ වැදගත් විදියට රෙද්ද උස්සන්න ගිහිල්ලා නැහැ. මේ තනියම මේ ගෙදරක ඉන්නේ. එතකොට අර වාඩි වෙන්නේ කවුද? හරි ඉන්නේ. මට ඕන විදියට මම TikTok දාන්නේ. වැදගත් විදියට ඉන්නේ. ඕන කෙනෙක්ගෙන් අහන්න පරවන්නේ එකේ. ඒක එහෙම නෑ බං. अल्लाह यार आपको और दे, रिज़्क़ में इजाफा करे। ये क्या है? ये क्या कम है क्या मतलब और ले लें, मसले की बात नहीं हो रहा। किसको दे रहे आप अपने पास रखिए पैसे किसको आप नहीं लगाया हुआ है, मतलब कि क्या आप नहीं लगाया हुआ है, मैंने थोड़ी ना कुछ किया है। मैंने नहीं लगाया क्या बदतमीज आप देखिए मैं भी हैरान हूँ, वैसे पार्ट टाइम शुरू किया हुआ आपने काम, क्या मतलब पार्ट टाइम मांगने लग नहीं रही बस। क्या मतलब पार्ट टाइम මැච් එක බලන්න දෙන්නේ නෑ අයියෝ. මැච් එක ඉස්සරහා හිටගෙන මේ ප්ලීස් පොඩ්ඩක් එයාට එන්න. ඔනිකම් බොරු කියන්න එපා හරිද? සාලි නැත්නම් පුළුවන් ද ආදරය කරන්න? ඒ සාලි නැතුව ආදරය කරන්න බැරිද? එහෙනම් අපි දැන් යන්න ෆිල්ම් එකක් බලන්න. ගිහිල්ලා පොකට් එකේ සල්ලි තියෙනවද? පොකට් එකේ සල්ලි නැහැ, ෆිල්ම් එකක් බලන්න ඕනේ නැහැ, පොකට් එකේ හිල් නම් තියෙනවා. හොඳට බලන්න පුළුවන්. මම යනවා යන්න. මේ ගෑණිම හරියන්නේ නැහැ. මේ ඔයා යන්න මම මේ අයියා කෙනෙකුට කියලා බස්ස ගන්න. ආ ओके Hey, y'all, come look at this. වීඩියෝ දාලා දින්න හොත්තා. හොඳින් බලන්න බැලු බැලමට නම් මේක නිකම්ම නිකන් ටිප් බෝලයක් වගේ නේද? නෑ මේ කෝටි දෙකක් වටින උෂණ කෝෂයක්. මේ හරි අපූර්ව කෝටි දෙකක් වටින උෂණ කෝෂය අපි හොයාගත්තේ මුවන් පැලසේ කුමාරයගේ සරමාසි තිබිලා කැමරාවට අසු කරගත්තේ ඉසුරංග ජය කුමාර. මේ උෂණ කෝෂ ගැන දැනගත්ත ගමන් ගමේ ඉන්න ගොඩක් ගෑනු රැට කුමාරය හොයාගෙන එනවලු මේ උෂණ කෝෂ ගාන කීයද කියලා අහගෙන. ඔය ඇස්සේ කුමාරය ගමන් බිමන් යද්දි ගමේ ඉන්න ගොඩක් ගෑනු සරමෙල්ලිලා කුමාරයට කරදර කරන්නත් පටන් ගත්තයි කියලා කතාවකුත් තියෙනවනේ. කෙසේ වෙතත් කුමාරය නම් පැවසුවේ මේ කෝටි දෙකක් වටින උෂණ කෝෂය ජනතා හිතියටපත් කරන්න ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියෙනවයි කියලා. ඔන්න ඔය විදිහට මේ භූෂණ කෝෂයේ තියෙන වටිනාකම වැඩි නිසා මේ වෙද්දි කුමාරයා මේ භූෂණ කෝෂය කොට්ටේ ඇස්සේ ගහගෙන නිදා ගන්නත් පටන් අරගෙනලු. ඉතින් මෙන්න මේ වගේ අරුම පුදුම භූෂණ කෝෂයක් දැක්කත් කාටත් ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ඩබින් පට්ටමනේ. ලබන සතියේ මේ වගේ අරුම පුදුම සුවිශේෂාංගයකින් හමු වෙමු. ගින් එන්න. Emotional damage. You want some therapy?
කවුද දන්නවද වෙන්නේ? ජනාධිපති කෙනෙක්. ජනාධිපති වෙලා මොකද්ද කරන්නේ? ජනාධිපති කෙනෙක් කියලා සල්ලි හම්බ කරනවා. ඇත්තා පාරට සල්ලි. සල්ලි හම්බ කළා. සල්ලි හම්බ කරලා ගන්න තට්ටු 3 ගියක්. ජනාධිපති වෙලා රට හදන්නේ නැද්ද? රට හදන්න මට විශ්වාස. මීට වැඩිය හොඳයි.